මහා සම්ප්‍රදාය. විරාමයෙන් අනතුරුව නැවතත් ඔබ මේ එක්වන්නේ සංගීතයේ මහා සංග්‍රාමය දෙරණ ස්ටාර් චැලෙන්ජ් සමග. අද තරඟයේ අවසාන අදියරේ තමයි අපි ඉන්නේ. අද චාමිකස් රූලර්ස් සහ සමිතා ස්කින්ස් බොහොම කරට කර සටනක නියැලිලා ඉන්නවා. තව එකම එක ඉදිරිපත් කිරීමක් පමණයි තියෙන්නේ. ඒ සමිතා ස්කින්ස් මෙඩ්ලි එක. අපි බලමු කොයි විදිහේ තරඟයක් සමිතා ස්කින්ස් ලබා දෙයිද කියලා. හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙමු. සමිතා ස්කින්ස්. සමිතා ස්කින්ස්. මට හිනයක් වෙලා ඔබේ ඔය ආදරේ සිත තාම දන්නේ නෑ මම ඇයිද පෙම් කළේ සඳරාජිනී නුඹයි ඒ හත මන්දිරේ සදා වෙනස් නොවේ මගේ ආදරේ රැදුලුස් පේ ඔබේ නෙතුමා ළඟයි චංචලයි වගේ ඔබේ හිත කොහෙද පාවුනේ රැදුලුස් පේ ඔබේ නෙතුමා ළඟයි චංචලයි වගේ ඔබේ හිත කොහෙද පාවුනේ අද ගන්න බෑ කඳුලද ආදරේ නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ Good morning, Mala. How are you, Sita? Anna and Wakita. Where is the Vimala? Where did I animangu dem kochi nagala? Atal ganno vilasita vandagala. Kaka vida valamin sita as saratila. Kolamadena mekella nadadila. Good morning, Mala. How are you, Sita? Anna and Wakita. Where is the Vimala? Aja, 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 bala, aja, aja, bala, gomo, vare. Numa are, o guru viare, sematare, ese vakfele, ke lede po, de yema po.
Desquisísimo, desevarabajan, desquisísimo, vete miau, vem aplau, vem miau, vem aplau, ao sevarabajan, desquisísimo, desve miau, vem aplau. මෙන්න කොහෙද යන්නේ? අපි බලමු විනිශ්චය මණ්ඩලයෙන් අර ඔළුව කස ඉන්නවා. ඔළුවේ අත ගහගත්තා. අත ගැස්සුණා. කොතනද ඒක උනේ? උනේ අර මොකද්ද මේ? අර නාකමුකේ නේද? නාකමු. කියන්න සුබවර්ණ මොනාරි සුබ දෙයක් ඉතින් කියන්න ඉතින් නේද? යාළුවනේ පරණ. මෙහෙමයි මෙඩ්ලි එක පංච් රයිට් සෑහෙන ඇති තරම් මේ එන්ටර්ටේනින් දේවල් තිබුණා මේ මෙඩ්ලි එක ඇතුලේ ගොඩක් දේවල් අත්හදා බලන්න තිබුණා මෑස් ඔඩියන්ස් එකට ඉදිරිපත් කරන මෙඩ්ලිස් තියෙනවා මම කියන්නේ ඒවා අපිට අහක දාන්නත් බෑ මොකද ඒවා රස වින්දනය මොකද මේ තරගේ ෆෝමැට් එකේම තියෙන දෙයක් එකක් මේ වේදිකාව එවැනි දේවල් වලට විවෘත නිසා විවෘතයි අනිවාර්යයෙන් නමුත් මගේ ආස්ථානය ගොඩක් වෙලාට වෝකල්ස් වලින් මොනවා හරි නිකන් ජිමික්ස් ටක් දාන එක ගැන තමයි මම උනන්දු වෙන්නේ නමුත් මම බහැර කරන්නේ නැහැ මෙවැනි දේවල් මම ඔබලාට ලකුණු ලබා දෙන්නම් සෑම් පොඩ්ඩක් බලන්න මේ පැත්ත බෑ අපි බලමු එන ලොකු මවුල පරදිනගෙන සෑම් අපි මම කියන්නේ අපි කමෙන්ට්ස් ටික දීලා අපි හතර දෙනාම එකට ලකුණු දෙන්න එකපාරට අපි එහෙම එහෙනම් මේ බ්‍රීෆ් කරගෙන යන්න එහෙමත් හොඳයි හරි එහෙනම් අපි යන් ඔව් ජෝසෆ් කියන්නකෝ අර චාප කිව්වාගේ ඒ ප්‍රාසංගික බවේ හැමදේම හරි in quick short time අර acts වලට ගියා ඒ changes වලට ගියා ඒ ඔක්කොම හොඳයි ලකුණු තව ටිකකින් දෙන්න නෑ ලකුණු අපි හතර දෙනා මේකට දෙනවා හරි පුබුදු ගෙනුත් ආමු good evening කුමාරී අදහස් හොඳයි පැහැදිලි මම දෙන්නේ නැහැ පැහැදිලි නෑ ඇත්තටම ගොඩක් හොඳයි මම නුවන් අනිත් අය කොහොමත් පොගේ දාස එන්ටර්ටේන් කරා නුවන් මොකක්ද උනන්නේ ගතිස් එහෙම තමයි ඉන්න ඕනේ කොල්ල උනාව නැද්ද ඔය වයස කරන්න තුමු නේ ඊයේ ගිහිල්ලා කොහරි බය කරලා එකක් ඇවිල්ලා උපවාසත් එක්ක කොහොම නේද රජු ඔව් නේද උපවාසත් එක්ක කොහොම නැති වෙලාවට කොහොමද ඊදනේ ෂාන් හොඳයි දැන් ඔව් බරක් ලස්සනයි දැන් රාජ් නෑ කවුද ප්‍රභු දෙකම ගත්තාම දෙකම කියන්නේ මොන මෙඩ්ලිස් දෙක මෙඩ්ලිස් දෙකම නෑ චාමිකගේ ප්‍රපංච අපේ සෑම්ගේ
ගත්තාම මට එතනදි පොඩි ප්‍රශ්නයක් තියෙනවා සෑම් එක. ඉස්සෙල්ලා පොඩ්ඩක් ඒ ගැන කියලා ඉන්න ඕනේ. කියලා මම පොඩ්ඩක් මේ ගුරුනාන්සලා සෙට් එකත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ. මේ සාමාන්‍ය මොකක් හරි වැඩකට ගන්නවා නම් තරංග කොහොමද අපි ගණන් අපිට පැකේජ් එක යන බෑන්ඩ් එකත් එක්ක. හැබැයි සරන් හතරත් එක්ක. නෑ කෙසේ වෙතත් මේ අතරම හරිම ලස්සනයි. හරිම ඒක යාතිකාවක් හැටියට දැක්කා කියන්නේ ඕගොල්ලෝ දෙයියන්ට කිව්වයි කියන එකට මම ආෂුවර් එකට දෙනවා ලකුණු. දෙන්න මැක්සා. අනිවාර්යෙන්. දැන් ඔව් සමිතලාගේ ඉදිරිපත් කිරීමේදී දැන් මෙහෙම ඒ තිබිච්ච අර අඩු ගතියක් මම දැක්කා සමිතලාගේකේදී. ඒ අර දැන් හාමනී එහෙම කියන දේවල් ගැන පොඩ්ඩක් තව උනන්දු වෙනවා නම් හොඳයි කියලා මම හිතන්නේ. හොඳයි දැන් ඔක්කොම එකතු වෙලා සමිතාස් කිංස් මෙඩ්ලි එකට අපි ලකුණු දෙමු. චාමිකට ලකුණු දුන්නද රාජු? නෑනේ තාම එයා දෙන්න දීලා ඉවර කරන්න. චාමිකට ලකුණු 10ක් ලැබෙනවා. මේ පැත්තට මොකද වෙන්නේ? බලමු. ඔන්න කවුන්ට් එක දෙන්න. ඕකේ ඔන්න මම කවුන්ට් එක දෙනවා. right 1 2 3 Oh. Thank you so much. Thank you. ඔන්න එහෙනම් දැන් ඇස් අරලා බලනවා. ලෝකේ දකිනවා. හරි. සමිතා ඔන්න උපරිම ලකුණු ලැබෙනවා. පුළුවන් කණ්ඩායමත් සමග ගිහිල්ලා අසුන් ගන්න, සතුට බෙදා හදා ගන්න. ඒ ආකාරයෙන් මෙඩ්ලි රවුන්ඩ් එක අවසන් වෙනවා. ඒ ලකුණු ලැබුණු විදිහත් එක්ක මෙඩ්ලි රවුන්ඩ් එකෙත් ජයග්‍රාහකයෙක් නැහැ. ප්‍රථම වතාවට වට තුනම සම වෙලා තරගය සම වෙන අවස්ථාවකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. අතේන කොහොමත් ප්‍රේක්ෂක ඔබට පුළුවන් මේ තත්ත්වය වෙනස් කරන්න. චාමිකස් රූලර්ස් වෙනුවෙන් ඔබ SMS මනාප ලබා දෙන්න SC හිස්තනක් අංක 1.99.2ට සමිතාස් කිංස් වෙනුවෙන් SC හිස්තනක් අංක 2 සඳහන් කරන්න 99.2ට ඔබේ SMS මනාප ලබා දෙන්න. හොඳයි දැන් එහෙනම් අද ඉතාමත් හොඳ ඉදිරිපත් කිරීම කිහිපයක්ම කෙරුණා ඩ්‍රීම් ස්ටාර්ස් ලගෙන්. අපි බලමු අද කවුද සිංගර් ඔෆ් ද ඩේ කියලා. හතර දෙනාම කියන්නද? නෑ කෙනෙක් කියන්න. කවුන්ට් කරන්නකෝ. ඒක කියනවද කවුන්ට්? හැබැයි ඔය ජෝකනේ කියන්නේ අපිට දැන් මාස ගානක් දිස්සේ ඔක උගන්වනවනේ. ඔව්. ඒක ගණින්නකෝ අපි ඉතුරු දේ කරන්න. හරි. 1 2 3 සමිතා චාමික අපි යමු වේදිකාවට. හොඳ සනාදයක් ලබා දෙමු. අනුෂ්කා අද singer of the day ත්‍යාගය දිනා ගන්නවා. සමිතටත් පුළුවන් නැවතත් කණ්ඩායමත් සමග එක්වන්න. අනුෂ්කා මොකද හිතෙන්නේ? පළවෙනි වතාවට නේද මේ ත්‍යාගය ලැබෙන්නේ? ඉතින් ගොඩක් සන්තෝෂයි මිනිස්සු මණ්ඩලයෙන් ප්‍රකාශ වෙච්ච විදිහටම මේ මමත් හිතනවා මේක තමයි මට පරාත්ම ගැළපෙන ශෛලිය කියලා. ඉතින් ඒක අද තහවුරු වුණා. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා නායකතුමාට කණ්ඩායමේ සියලු දෙනාටමත් අපේ ආදරණීය සංගීත කණ්ඩායමට හැමෝටම ස්තුතිවන්තයි. එහෙනම් කණ්ඩායම් දෙකම සහ විනිශ්චය මණ්ඩලයත් මතක් කරපු නිසා අපිත් වැඩසටහනේ අවසානයට ඇවිල්ලා තියෙන හින්දා අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ අදත් අපට සංගීතයෙන් සහයෝගය දක්වන චෙක් පොයින්ට් කණ්ඩායමට. අපි හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙමු ඔවුන්ටත්. අද සියලුම දෙනාට අපි වෙන වෙන නම් වලින් ආමන්ත්‍රණය කළා. ඒත් වැඩසටහනේ නමේ කිසි වෙනසක් සිද්ධ වෙලා නැහැ. මේ ආකෘතියේ වෙනත් වැඩසටහන් තියෙන්න පුළුවන්. ඒත් මේ Star Challenge ම තමයි එකම reality TV වැඩසටහන මෙවැනි අත්දැකීමක් ඔබ වෙත ගෙන එන. ඉතින් අදට දැනට අපිට විනිශ්චය මණ්ඩලයේ ලකුණු වලින් බොහොම සම මට්ටමක තියෙන තරගයක් තමයි තියෙන්නේ. නමුත් ප්‍රේක්ෂක ඔබට තවමත් සුළු කාලයක් තියෙනවා ඒ තීරණය වෙනස් කරන්න. එහෙනම් මේ විරාමයෙන් පසුව අපි සජීවීව ඔබ වෙත එන්නේ තීරණාත්මක විනිශ්චයත් රැගෙන රැඳින්න අප සමග මේ සංගීතයේ මහා සංග්‍රාමය දෙරණ Star Challenge. Star Challenge.